අයියෙන් කරුණාරත්න මහත්තයාට තී උදේ දුරකථන එමුතුකින් පැහැදිලිව කතාව කියලා ආවේ. මම හොරෙන් ඇවිල්ලා නැහැ. වගේ කිව්වොත් දැනුවත් කරලා ඇවිල්ලා තියෙන්නේ. බස් කැලේ පොලිසියට මේක අයිති නෑ. මේක මඩ කලපුවේ. මේක මඩ කලපුවේ පොලිසියට අයිති. නෑ පොලිස් වත්තමට මේක අපි වෙනස් කරනවා අද. හරි වෙනස් අන්න හරි. අද කරනවා. අන්න හරි වෙනස් කරගන්න. ඒකත් කරනවා. අපි තින්නවත්ත කරා. අපි කුල්කුණ අපි ඒ ඔක්කොම කරගෙන තියෙනවා. අපි මේකත් කරනවා ඒ විදිහටම. එතකොට මට ප්‍රශ්නයක් නෑ. අපි ඒකත් මට බලපෑම වෙන තැනක් නෑ නේද? ඒක පිහෙන්ඩියන්ගේ වචන වලට ඔබතුමාලයි ගහුර වෙන්නේ නැති කරගන්න එපා දෙයියනේ. හරිද? අපි වැඩක් කරන්නේ. අපි දෙමළුත් එක්ක ගහගෙන පාරවල් වල බුදියල මේ වගේ අයිතිය ගත්තේ. දැන් යනවා ඔබතුමාගේ අයිතිය කියන්නේ. මං කිව්වනේ කරගන්න කියලා. පාරවල ඒ සංඝයාට කියන්නකො මෙතෙන්ට. ඔය කියන සංඝයාට කියන්නකො මොකද ඔබට පරිණිති කරේ? එක්කෙනෙක් නෙවෙයි සංඝ සභාවක් ගන්න. එන්න කියන්නේ සංඝ සභාවකම මගේ ඉස්සරහට. ඔය පත්තපල් හොර තක්කඩින්ගේ සංඝ සභාවලට එන්න කියන්නේ මෙතෙන්ට. අපි යන්නේ. මට යන්න බෑ. මම අඩියක් කොල්ලන්නේ. එහාට ගිහින් කතා කරමු. අඩියක් කොල්ලන්නේ. මම මොකටද එන්නේ? උන්ගේ ළඟට යන්න. උන් එන්නෝනේ ගමේ මිනිස්සුන්ට ගගහතා ඉන්නවා. කලවන්ති කුඩිය උසාවියේ නඩු තුනක් දැම්ම. එකෙක් ගියාද සංඝ සභාව? එකෙක් ගියාද? අම්පිටියේ සුමන රත්න විතරයි එතන හිටියේ. දැන් සංඝ සභාවෙත් කතා කරනවා. අපි මේ ගෙදර ගෙනියන්නේ මේක. මේ මම කිව්වේ මාස 6කට. බාත්ලා ටිකට දෙමෙන්නේ නැතුව ඉන්න. මට ඇවිල්ලා මේ ගෙවල් 17 මේ අර හදන 35 හදලා ඉවර වෙනකන් ඉන්න. පස්සේ අපි මට අර මඩ ගලපේ සාගරයන්නේ මොනවද? ඒක තමයි තේරුම් ගන්න මට පන්සලක් ඕනේ නැහැ. ඒකයි කිව්වේ. ඒක තමයි කියන්නේ. ආගුරුන්න පන්සලක් තියෙනවා. ඒක තමයි. මම අරක ඕනනම් ඉන්න කියන්නේ. ඒක උන්ට ඇවිල්ලා අරක ඉන්න කියන්නේ මම මේක දෙමෙන්නේ නැතුව හිටියාම ඇතිනේ. මොකද්ද කියන්නේ? ඊ බේරගන්නේ දෙන්න උන් එන්නේ නැහැ. දැන් මම ඊයේ දෙකට ආවි. එන්න පුළුවන් එක හාමුදුරු කෙනෙකුට. බේරගන්න බෑ. ඇයි එන්නේ නැත්තේ? එතකොට ඔබතුමාලාට පේනවනේ. මුන් හොයන්නේ ඇත්තඩි. වැද්ද. මම දන්නේ නැද්ද? මුන් හොයන්නේ ඇත්තඩි. අපේ හඳුක ගන්න. කතා කරන්න එපා. හොඳ නෑ. ඇත්තඩි හොයන්නේ. පුළුවන් නම් එන්න මාත් එක්ක අභියෝග කරන්න ඇත්තඩි නෙවෙනම් හොයන්නේ. නුගලන්ද සංඝයා තමයි 4 දෙනෙක් ගෙනත් දැම්මේ. රජකල තන්නේ හාමුදුරන්ට නුගලන්ද සංඝයා තමයි බාර දුන්නේ 4 දෙනෙක් ඇවිල්ලා අහන්න. ගහපියව ඇත. යන්නේ කවුරුත් වගා කරුවට පස්සේ ඇතුළට. හාරපියව ඇත. ඕකයි ගේම. ඒකට දීට දෙන්නේ. ඒකට දීට දෙන්නේ. අපිට ඒවා හැම එකක් ඒකට දීට දෙන්නේ. අපට හම්බෙලා නෑනේ. හම්බෙලා නෑ. හම්බෙච්ච ගන්න ගිහපුවා කරගන්න බැරි වුණා. ඒකයි ඇත්ත. ඊයේ මට නුගලන්ද ඔක්කොම